අපේ ජීවන අපේ පැවැත්මත් සරල කරගන්න ඕන ප්‍රීහිතවතුනේ. අපි මේ පාටි දාන වෙලාවක් නෙමෙයි. බාල් කන වෙලාවක් නෙමෙයි. එළවලු 7-8 හදාගෙන රස මස උලට බුදින වෙලාවක් නෙමෙයි. රටට කෙලවෙච්ච වෙලාවක්. ඒක නිසා අපේ පැවැත්ම සරල කරගමු. අපි අපේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්න මිනිස් කරන්න දෙයක් නැහැ අපිට නේද? අපේ පරිභෝජන රටාව සරල කරගන්න කියලා මම දැක්ක මහ බැංකුවේ අධිපතිවරයාගේ නිවේදනයේ තිබුණා නේද? අපි පාවිච්චි කරන දේවල් අවම කරගමු. විදුලිය පාවිච්චි කිරීම අපි අවම කරගමු. ගෑස් භාවිතාව පුළුවන් තරම් අවම කරගමු. උයන්න පුළුවන් නම් වැහි කාලයක් තමයි තියෙන්නේ. නමුත් ඒ දර පාවිච්චි කරගන්න පුළුවන්. මම කියන්නේ මේ අර ගල් යුගයට යන්න කියලා නෙමෙයි. මේ වෙලාවේ චුට්ටක් කළමනාකරණය කරගමු. එම කළමනාකරණය කරගත්තොත් අපිට මේ රට ගොඩ දාන්න පුළුවන්. ජපානයේ වැටිච්ච වෙලාවේ ජපානයේ මිනිස්සු